හරි. දැන් අපි ඉන්නේ 2014 ප්‍රශ්න පත්‍රයේ සමගාමී සමීකරණ පාර්ට් එකත් එක්ක. අපිට තියලා තියෙන ගාන බලමු. x හා y යනු අභ්‍යාස පොත් වර්ග දෙකකි. x හා y කියලා කියන්නේ අභ්‍යාස පොත් වර්ග දෙකක්ලු. x වර්ගයේ පොත් 3ක හා y වර්ගයේ එක පොතක මුළු ස්කන්ධය 200යිලු. x වර්ගයේ එක පොතක හා y වර්ගයේ පොත් එකක මුළු ස්කන්ධය 200යි. දැන් මම ওই දත්ත ටික වෙන වෙනම දාගන්නවා. ඔන්න බලන්න මම දත්ත දාන විදිය. දැන් මේකෙදි කියනවා x හා y යන අභ්‍යාස පොත් වර්ග දෙකක් කියලා කියනවනේ. x කියන්නේ සහ y කියන්නේ අභ්‍යාස පොත් වර්ග දෙකක්. x වර්ගයේ පොත් 3ක හා x වර්ගයේ පොත් 3ක සහ ඒ කියන්නේ මේ x කියන පොතේ මම මේක කැපිටල් x කැපිටල් y කියලා ගන්නම්කෝ. කැපිටල් x වර්ගයේ පොත් 3ක ස්කන්ධය සහ y වර්ගයේ එක පොතක ස්කන්ධය ග්‍රෑම් 200කට සමාන වෙනවලු. එතකොට ඊට පස්සේ යටින් කියනවා x වර්ගයේ එක පොතක සහ x වර්ගයේ එක පොතක සහ y වර්ගයේ පොත් දෙකක y වර්ගයේ පොත් දෙකක ස්කන්ධය ග්‍රෑම් 200ට සමාන වෙනවලු. ඊට පස්සේ අපිට පළවෙනිට කියනවා x වර්ගයේ පොතක ස්කන්ධය ග්‍රෑම් xද x වර්ගයේ එක පොතක ස්කන්ධය ග්‍රෑම් x කියලා ගන්නලු. x ග්‍රෑම් ප්‍රමාණයක්. y වර්ගයේ පොතක ස්කන්ධය ග්‍රෑම් yද y වර්ගයේ පොතක ස්කන්ධය ග්‍රෑම් yද ලෙසගෙන x හා y අඩංගු සමගාමී සමීකරණ දෙකක් ගොඩනගන්නලු. දැන් ඉතින් බං මෙයාගේ ස්කන්ධය x කියන පොතේ ස්කන්ධය සිම්පල් x නම් මෙයා වෙනුවට සිම්පල් x දැම්ම නම් ආට සමගාමී සමීකරණ එනවනේ. එතකොට x ධන y වෙනුවට සිම්පල් y සිම්පල් y සමානයි 200. එතකොට 3යි x ධන 2y සමානයි 200යි. ඔන්න සමගාමී සමීකරණය ගොල්ලෝ ආවා. දැන් ඊළඟට සමගාමී සමීකරණ දෙක විසඳා එක් එක් වර්ගයේ පොතක ස්කන්ධය සොයන්නලු. සමගාමී සමීකරණ යුගල විසඳා එක් එක් වර්ගයේ පොතක ස්කන්ධය සොයන්නලු. දැන් බං සමගාමී සමීකරණ විසඳද්දී හරිද 100න් අහගන්න සමගාමී සමීකරණ යුගලක් විසඳද්දී මේකේ විචල්්‍ය දෙකක් තියෙනවානේ. එක්කෙනෙක් x අනික y. ඔන්න ඒ විචල්්‍ය දෙකේ සංගුණක සමාන කරගන්න ඕන. ඒ කියන්නේ උඩ ඉන්න සමීකරණේ යට ඉන්න සමීකරණේ විචල්්‍ය දෙකකින් මොකක් හරි විචල්්‍යක. ඒ කියන්නේ මෙතන නම් x ගේ හරි y ගේ හරි. හරිද? මේ සංගුණක සමාන කරගන්න ඕන. දැන් මෙතන x ගේ බලමුකෝ අපි. x ගේ බැලුවොත් x ගේ සංගුණකය මෙතන ඔයාලට තේරෙනවා x ගේ සංගුණකය 3යි. මෙතන x ගේ සංගුණකය 1යි. මෙතන x ගේ සංගුණකය 3යි මෙතන x ගේ සංගුණකය 1යි. සංගුණක සමාන නැහැ. එහෙනම් මම සංගුණක සමාන කරගන්න ඕන. මට මේ දෙවෙනි සමීකරණය 3න් වැඩි කරොත් මට මෙතන 3x හදාගන්න පුළුවන් නේ. එහෙනම් මම කරන්නේ මේ සමීකරණයට 1 කියලා දාලා මේ සමීකරණයට 2 කියලා දාලා දෙවෙනි සමීකරණය මම 3න් වැඩි කරනවා. දෙවෙනි සමීකරණය මම 3න් වැඩි කරාට පස්සේ මට සමීකරණයක් එනවා 3x ධන 6y සමානයි 600යි කියලා. මේක මම තුන්වෙනි සමීකරණය කියලා ගන්නවා. දැන් බං අපි ගනුදෙනු කරන්නේ මෙන්න මේ පළවෙනි සමීකරණය සහ තුන්වෙනි සමීකරණයත් එක්ක. මම ඊට පස්සේ කරන්නේ තුන්වෙනි සමීකරණයෙන් අඩු කරනවා පළවෙනි සමීකරණය. එතනදී මම කරන්නේ මෙයාගෙන් මෙයාව අඩු කරලා 3x කියන මේ පදයේ තියෙන්නේ 3x අයින් කරගන්නවා. 3x අයින් කරාට පස්සේ මට ඉතුරු වෙන්නේ y සහ 6y. ඊට පස්සේ මට එන ප්‍රකාශනය සුළු කරලා y ට අගයක් ගන්න පුළුවන්. අන්න ඒක තමයි දැන් මම කරන්නේ. දැන් 3x ධන 6y ගෙන් අඩු කරනවා 3x ධන y සමානයි 600 ඍණ 200යි. දැන් මෙතනදිත් විශේෂ කාරණයක් තියෙනවා. අඩු කිරීමකදී හැම වෙලෙම අඩු කිරීමෙන් පස්සේ මොනවා හරි අපි ලියනවා නම් එතන වරහන් දාන්නම ඕන. එතන වරහන් දාන්නම ඕන. දැන් මේ වරහන් මම සුළු කරගන්නවා. වරහන් සුළු කරගත්තට පස්සේ 3x ධන 6y ඍණ 3x ඍණ y සමානයි මෙතන එනවා 400යි කියලා. 400යි කියලා. ඊපස්සේ මේ ධන 3x ට ඍණ 3x කැපෙනවා. 6y කියන්නේ 1y කෙනෙක් ගියාට පස්සේ 5y එනවා. එතන 400යි. ඒතකොට y සමානයි 80y කියලා එනවා. y සමානයි 80y කියලා ආවනම් මෙතන බං සිම්පල් y කිව්වේ මෙතන ස්කන්ධෙනේ.
එතකොට මෙතන ස්කන්ධය y ගේ ස්කන්ධය 80y ග්‍රෑම් කියලා එනවා. y ගේ ස්කන්ධය 80y ග්‍රෑම් කියලා එනවා. ඊට පස්සේ y ගේ ස්කන්ධය 80y කියලා එනවා. ඊට පස්සේ මම කරන්නේ මෙන්න මේ y සමානයි 80 පළවෙනි සමීකරණයට එකට ආදේශයෙන් පළවෙනි සමීකරණය මොකද්ද 3x ධන y සමානයි 200 කියන සමීකරණය. ඔන්න ඔය සමීකරණයට මම ආදේශ කරනවා. ඊට පස්සේ ඔය සමීකරණයට මම ආදේශ කරාට පස්සේ දැන් බලාගන්න මෙන්න මේ y වෙනුවට මට 80 කියන එක දාන්න පුළුවන් නේ. එතකොට 3x ධන 80 සමානයි 200යි 80 එහා පැත්තට යවනවා. ඊට පස්සේ 3x සමානයි 200 ඍණ 80යි 200 ඍණ 80යි කියන්නේ 3x සමානයි 0යි 2යි 120යි 120යි කියන්නේ 3න් බෙදුවොත් මෙතන 4යි x සමානයි 4යි කියලා එනවා 40යි කියලා එනවා. එතකොට x සමානයි 40යි කියලා ආවේ ඒ කියන්නේ මෙතන ස්කන්ධය 40යි ග්‍රෑම් කියලා ආවා. ඔතන ස්කන්ධය 40යි ග්‍රෑම් කියලා ආවා. එතකොට අපිට කියන්නේ සමගාමී සමීකරණ යුගල විසඳා x වර්ගයේ පොතක හා y වර්ගයේ පොතක ස්කන්ධ වෙන වෙනම හොයන්න කියලානේ. එතකොට අන්තිම උත්තරේ ලියන්නේ අපි කොහොමද? අන්තිම උත්තරේ ලියනවා එම නිසා y වර්ගයේ පොතක ස්කන්ධය සමානයි 80y ග්‍රෑම්. x වර්ගයේ පොතක ස්කන්ධය 40යි ග්‍රෑම්. මේක දැමීම අනිවාර්ය කාරණයක්. ඊළඟට ඊට පස්සේ අපිට හරි අමුතු කතාවක් කියනවා මේක. ඊළඟට මේක කියන අමුතු කතාව බලන්නකො. x වර්ගයේ පොත් n ගණනක්. x වර්ගයේ පොත් n ගණනක්. x වර්ගයේ පොත් n ගණනකුත්. y වර්ගයේ එක් පොතකත්. y වර්ගයේ එක පොතකත් මුල් ස්කන්ධය ග්‍රෑම් 200ට වඩා අඩුයිලු. ග්‍රෑම් 200ට වඩා අඩුයිලු. දැන් කියනවා මේකට අසමානතාවයක් විසඳන්න කියලා. අසමානතාවයක් දාන්න කියලා. මේකට වඩා අඩුයි කියන්නේ මේක මෙන්න මේකෙන් එන මුළු වගේ තියෙන්නේ. මෙන්න මේ ප්‍රකාශනයෙන් එන මුළු වගේ. අපි නිකමට හිතමුකෝ මේකෙන් එන මුළු වගේ 100යි කියලා. හරිද? අන්න ඒක අඩුයි කියනවනේ 200ට වඩා. එතකොට අඩුයි කියන එක අපි අසමානතාවයක පෙන්වන්නේ කට ඇරිලා නම් අපි කියන විශාලයි කියලා. ඒ කියන්නේ මේ කට ඇරිච්ච පැත්ත ලොකුයි. කට පුඩා වෙච්ච පැත්ත පොඩි. අන්න පොඩි. එතකොට බං 200ට වඩා 100 පොඩිනේ. එතකොට මට මෙහෙම දාන්න පුළුවන් නේ. අන්න. දැන් එතකොට ඕකට අපිට අසමානතාවයක් හදන්න කියලායි මේක කියන්නේ. එතකොට මම අසමානතාවය හදන්නේ මෙහෙමයි. මේක x වෙනුවට අපි හොයාගත්ත කීයයි කියලාද? x වෙනුවට 40යි. එතකොට මෙහෙම දැම්මා. y වෙනුවට හොයාගත්ත 80යි කියලා. සමාන කිරීම වෙනුවට මෙන්න මේක ගෙනල්ලා එතනින් දානවා. කුඩයි 200ට වඩා. හරිද? දැන් ඊට පස්සේ ඊළඟට අපිට කියනවා n විචල්‍ය පමණක් අඩංගු අසමානතාවයක් ලියා දක්වන්න. n විචල්‍ය විතරක් අඩංගු අසමානතාවයක් ලියා දක්වන්න. අන්න ඒක තමයි දැන් කරේ. ඉහත තුන්වෙනි කොටසෙහි අසමානතාවයේ n සඳහා විසඳා, ඒ කියන්නේ මේ අපි හදාගත්ත අසමානතාවයේ විසඳලා n ට ගත හැකි උපරිම අගය ලියා දක්වන්නලු. n ට ගත හැකි උපරිම අගය ලියා දක්වන්නලු. අසමානතාවයේ ඔන්න ඊළඟ කතාව. දැන් අසමානතාවයේ අපි මෙතන මේ අසමානතා ලකුණක් නේ තියෙන්නේ. අපි යම්කිසි අසමානතා සහිත ප්‍රකාශනයක් විසඳද්දී අපි ඒක අසමානතාවය නිකන් සමානක ලකුණක් වගේ හිතා ගන්නවා. හැබැයි අසමානතාවයයි සමාන ලකුණයි. අසමානතාවයයි සමාන ලකුණයි කියන්නේ එකිනෙකට වෙනස් දෙන්නේ. හැබැයි මේ වගේ අසමානතා සහිත ප්‍රකාශනයක් ආවොත් අපි මේ ප්‍රකාශනයේ අසමානතාවය නිකන් සමාන ලකුණක් වගේ දකිනවා. හරියට පාත්තයකුත් වගේ. හැබැයි පාත්තයකුත් නෙවෙයි උතාරාවේ. අන්න ඒ වගේ කතන්දරයක් තමයි මෙතන තියෙන්නේ. ඉතින් මෙතන සමාන කිරීම තියෙනවා කියලා හිතාගෙන මං විසඳුවොත් මුලින්ම කරන්නේ මේ ධන 80 තියෙන්නේ. ධන 80 එහා පැත්තට යවන එකනේ. එතකොට මං කරනවා 40න් ගුණ වෙච්ච ධන 80 මේ පැත්තට හරිද්දී ඍණ 80ක් වෙනවා. ඊට පස්සේ 200න් 80ක් ගියාට පස්සේ මට මේ විදිහට එනවනේ 120ක්.
ඊට පස්සේ මං මෙන්න මේ n වනේ තනි කරගන්න ඕන. අසමානතාවය ඉස්සෙල්ලා n ටකයක් නෙවා ගන්න තියෙන්නේ. ඒකෙන්ද n තනි කරගන්නවා. n තනි කරගත්තාම මට එනවා 120 බෙදීම 40යි කියලා. මේ බිඳුවට මේ බිඳුව කැපුවා 4 3යිනේ. එතකොට n කුඩායි 3ට වඩා. එතකොට n කියලා කියන්නේ බං 3ට වඩා කුඩා ගයක්. 3ට වඩා කුඩා ගයක් ආවට පස්සේ තමයි මෙන්න මේ කතන්දරේ ඇත්ත වෙන්නේ. මෙන්න මේ කතන්දරේ ඇත්ත වෙන්නේ 3ට වඩා කුඩා ගයක් ආවට පස්සේ. එහෙනම් ඔතනින් අපේ ගාන ඉවරයි.